නෙළුම් මලක් වන්නට වෙරදරන සමාජයක නෙළුම් මල් දහසක් පුබුදුවන මහා වැවක් ගැන ඔබ අසා තිබේ. කළුවර අහසක තරුවක් වන්නට වෙරදරන සමාජයක තරු කැට දහසක් පුබුදුවන පූර්ණ චන්ද්‍රයා ගැන ඔබ අසා තිබේ. ඒ ඔබයි ගුරු මෑණියනි. සතු මල් නුපුදමු වනමල් පුදමු ඔබට වැදි මල් අප හට දුන් සිත් සතර සුවඳ හමනා අප හට දුන් සිත් සතර සුවඳ හමනා සංඛ්‍යාවක් වේවා ඔබ සැමට වර්ෂ 5කට අධික සේවා කාලයක් සිදු කළ යූ.සී. සිරෝමි ගුරු මහත්මියන් සහ අපේ ක්‍රීඩා අංශයේ භාරව කටයුතු කළ ක්‍රීඩාශීලී ගුරු මහත්මියන් අවසරයි. ශිනි, ඔයා මොකද මෙතන කරන්නේ? අන්න නාට්‍යයට ඔයාව හොයනවා. මට දුකයි. ඇයි මැඩම්ලා යන හින්දා. අපි මොකද කරන්නේ? මැඩම්ලා කැමතිනේ යන්නේ. මට මතක් වෙන්නේ අපේ අම්මා. අපේ අම්මා විශ්‍රාම ගියානේ. අපේ අම්මා උගන්වපු අක්කලා එයාලා තාමත් අඬනවා. එයාලා අපේ අම්මට ගොඩාක් ආදරේ. සිරෝමි මැඩම් අපිට අනිවාර්යයෙන්ම කතාවක් කියලා දුන්නා. යාමඩ ස්පෝර්ට් මීට් එකේ ඩ්‍රිල් එක කියලා දුන්නේ. මම ඒකට හරි ආසයි. මොකද අපි බැඩ්මින්ටන් රැකට් කරා මෙන්න මෙහෙම නටුවා. මැඩම්ලා විශ්වාස යනවලු නේද? මැඩම්ලා අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ. මැඩම්ලාට අපි ගොඩාක් ආදරේ. ඒ වගේම මැඩම්ලාට අපිව කවදාවත් අමතක කරන්න එපා. ගල්මිය ජලිමහල් ප්‍රතිතුමිය ඇතුළු සිරෝමි සහෝදරියකින්ද ප්‍රියදර්ශිනී සහෝදරියකින්ද සියලු දෙනාගෙන්ම අවසරයි. මග පෙන්
සඳ මඩලයි ඔබගින් ආලෝකය ලබනා ඔබ හිරු මඩලයි අප සඳ මඩලයි ඔබගින් ආලෝකය ලබනා අපරන්තරු ඔබ නම් ආකාසේ අපරන්තරු ඔබ නම් ආදරණීය දිනයන්ගේ අවසරයි පුංචි ආවාදයක් මම කියන්නම් මගේ ජීවිතය හා සම්බන්ධ කරලා එක ශ්‍රේණියේ පන්ති ඉන්නකොට මට කිසිම දෙයක් ලියන්න කියන්න බැහැ. එතකොට අක්කා තමයි මගේ විදුහල්නේ කියන්නේ මගේ පන්ති බාර ටීචර්. මගේ අක්කගේ මහත්තයා තමයි විදුහල්පතිතුමා. නමුත් ඒ වෙනම දෙකින් පුංචි කරල්ලක් වගේ සැරයි. ඉතින් ඒ විදිහේ රටාවක් තිබුණාට පස්සේ මම අක්කත් එක්ක ගොඩක් වැඩ කරා. ඊට පස්සේ තමයි මට ටිකක් වැඩ පුළුවන් වුණේ. වැඩ කරලා ටික ඉස්සරහට ගෙනිලා මම ගමේ ඉස්කෝලේ ඉස්සෙල්ලාම ශිෂ්‍යත්ව පාස් වුණා. ඊට පස්සේ තමයි මම බණ්ඩාරවල මහාවිද්‍යාලයට ගියේ. අපිට බෑ කියලා දේවල් නැහැ. අපිට ඕනි කරන්නේ උත්සාහය, උනන්දුව, අපේ හිතේ ශක්තිය. එවැනි අම්මා වගේ හිටිය මාධ්‍ය මැඩම්. මැඩම්ට ගොඩක් ස්තුතියි. අපේ මණ්ඩලයේ සියලු දෙනාට ස්තුතියි. මගේ නාකිලාට ගොඩක් ස්තුතියි. සියලු දෙනාට දන්දා සමිතිය හිතයි. ස්තුතියි. මෙවැනි උත්සවයක් සංවිධානය කළ ප්‍රාථමික අංශ නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ට ආචාර්ය මණ්ඩලයේ සහෝදර සහෝදරියන් සහ ආදරණීය දියණිවරුන්ට මගේ හදපිරි ස්තුතිය. මගේම ආදරණීය ප්‍රියාංකා සහ ශිරෝමි අක්කාගේ අවසරයි ආදරණීය දියණියනි අද මම හිතන්නේ ස්තුති කරන්න කලින් මම පුංචි දෙයක් කියන්නම්. මටම කියලා මට හිතේ අයියයි අක්කයි විතරයි. මම හිතේ මට